තමන්ගේ ඇඟේම රහස් සිතියමක් හංගාගෙන ඉන්න අපූරු මලක් ගැන ඔයා දන්නවද? මේ තමයි දියබෙරළිය. මේ මලේ තියෙන දම්පාට පෙති අතරේ තියෙන මේ එකම එක කහපාට ලපය මොකක්ද කියලා ඔබට කවදා හරි හිතිලා තියෙනවද? ඒක නිකම්ම ලස්සනට තියෙන එකක් නෙවෙයි. සෝබාදහම විසින් මේ මල නිර්මාණය කරලා තියෙන්නේ පුදුම හිතෙන විද්‍යාත්මක පදනමක් මතයි. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. දියබෙරළිය මලේ මේ රහස් සලකුණ සහ එහි තියෙන තවත් පුදුම හිතෙන විශේෂත්වයන් ගැන මම අද ඔයාලට කියනවා. දියබෙරළිය මලක් දිහා හොඳින් බැලුවොත් ඔයාලට පෙනේවි එහි තිබෙන වර්ණ සංකලනය මොනතරම් අපූරුද කියලා. ලා දම්පාට පෙති 6ක් මැද එක පෙත්තක විතරක් තියෙන ඒ කහපාට ලපය හරියට කවුරු හරි හිතාමතාම ඇඳපු චිත්‍රයක් වගේ. දියබෙරළිය මලක් දිහා බැලුවම ඔබේ ඇසට මුලින්ම පෙනෙන්නේ එහි තිබෙන ඒ අපූරු කහපැති සලකුණ නේද? ලා දම්පාට පෙති 6ක් අතරින් එකම එක පෙත්තක විතරක් තියෙන මේ සලකුණ නිකම්ම අලංකාරයට තියෙන එකක් නෙවෙයි. විද්‍යාත්මකව මේකට කියන්නේ නෙක්ටර් ගයිඩ් නැත්තම් පැණිසොයා යන මගගේ සලකුණ කියලා. මේක හරියට මීමැස්සන්ට සහ සමනලුන්ට පේන්න ගහපු සයිනෝ බෝඩ් එකක් වගේ. පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා මේ කහපාට ලපය මල් පැණි සොයාගෙන එන සතුන්ට මලේ මැදට යන්න ඕන පාර පෙන්වන ලෑන්ඩින් ස්ට්‍රිප් එකක් විදිහට ක්‍රියා කරනවා කියලා. සෝබාදාම මොනතරම් බුද්ධිමත්ද කියනවා නම් මේ එක සලකුණක් හරහා මලේ පරාගණය තහවුරු කරගන්නත් ඒ වගේම මීමැස්සන්ට තමන්ගේ ආහාරය ඉක්මනින් සොයාගන්නත් උදව් කරනවා. දියබෙරළිය මල සමත් වෙලා තියෙනවා. මීළඟ වතාවේ මේ මලක් දකිද්දි ඒ පුංචි කහපාට ලපේ පිටිපස්සේ තියෙන ඒ අපූර්ව සුන්දරත්වය ගැන සිතලා බලන්න. දියබෙරළිය කියන්නේ හරිම නිහතමානී මලක්. කුඹුරු වල වැව් අයිනේ සහ නිශ්චල ජලය තියෙන තැන්වල තමයි මේ මල් බහුලව හැදෙන්නේ. ඔබ දැකලා තියෙනවද දියබෙරළිය පඳුරු අස්සේ සැඟවිලා ඉන්න පුංචි සතුන්ව? කුඩා මසුන්, දියබරියන් වගේම විවිධ ජලජ පක්ෂීන් තමන්ගේ ආරක්ෂාවට තෝරගන්නේ මේ දියබෙරළිය පඳුරුයි. ඒ වගේම මේ මල් පිපුණු වෙලාවට එන සමනලුන් සහ මීමැස්සන් නිසා මුළු පරිසරයම එකම රංග පීඨයක් වගේ වෙනවා. මෙය පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය මොනතරම් ලස්සනට පවත්වා ගන්නවද කියන්න හොඳම උදාහරණයක්. දියබෙරළිය මලේ තවත් සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ මල හිරු එළියත් එක්ක තියෙන ගනුදෙනුව. උදෑසන හිරු පායනවත් එක්කම ප්‍රබෝධමත්ව පිපෙන මේ මල් දවල් කාලය ගෙවී යද්දී හරිම අපූර්ව විදිහට තමන්ගේ පෙති හකුලුවා ගන්නවා. ඔයා කවදා හරි වෙල්යාක ඇවිදිනකොට දියබෙරළිය පඳුරක් ළඟ නතර වෙලා බලන්න. ඒ හැම මලක්ම එකිනෙකට වෙනස්.